ඔන්න මං අද ගෙනාව කොකිස් හදන හැටි. අපි බලමු කොකිස් හැදීමට ගන්න ද්‍රාවණය හදාගන්නේ කොහොමද කියලා. වතුර අවශ්‍ය ප්‍රමාණය, ඊට පස්සේ හාල් පිටි, පොල් කිරි, කහ, ලුණු කුඩු සල්පයක්, ඒ වගේම රසවත් කිරීමට සීන්ව ලියා ගන්නා ලද කරපිංචා. එකට අරගෙන පදමට තකස් කරගෙන මේක පැත්තකින් තියාගන්න ඕන. ඊට පස්සේ පිරිසුදු පොල් තෙල් තාච්චියෙන් දාලා හොඳට රත් කරගන්න ඕන. ඒකට දානවා කොකිස් අච්චුව. කොකිස් අච්චුව රත් වුණාට පස්සේ ඒක පිටි ද්‍රාවණයේ තබලා මෙන්න මේ ආකාරයට කොකිස් හදා ගන්නවා. කොකිස රන්වන් පාට වුණාට පස්සේ අපි වෙනම වාජනයකට දා ගන්නවා. නැත්තම් පිච්චෙනවා. කන්න බැරි වෙයි, තිත්ත රස වෙයි. මෙන්න මේ ආකාරයට හදා ගන්නවා. ඉබත් හදලා කාලා බලන්නකෝ. මේ රස